තව කොටසකට මැදිහත් වෙනවා වෙලා වෙන නිසා. දැන් මේ ඔහොම තිබුණනේ. දැන් ඔන්න රූටින් ප්‍රොසීඩියර් එකක් තිබුණා. ඒකේ දෙන්න කාලය ගත වෙනවා කියලා WOR එකක් නිකුත් කිරීමේ අවස්ථාවක් හදලා තිබුණා. දැන් අපේ පළවෙනි තර්කය උනේ ඒ WOR එක නිකුත් කරන එකෙත්ටත් ඒ කියන්නේ ඉමර්ජන්සි වෙලාවකට ඒක දෙන්නේ. හැබැයි ඉමර්ජන්සි එක ක්‍රියේට් කරගෙන දැන් වැඩ හදපු එකක් තියෙනවා. ඒක තමයි අපි සාකච්ඡා කරේ. හැබැයි දැන් ඊට පස්සේ එනවා ස්පෙෂල් පාත්වේ පාස් ට්‍රැක් කියලා එකක් 2022 සැප්තැම්බර් වලදී බෝඩ් පේපර් එකක් දානවා. හිටපු ප්‍රධාන විධායක නිලධාරීතුමාගේ අස්සනින් ඒකේ ඉන්ට්‍රොඩක්ෂන් එකේම තියෙනවා. හරි. ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙනවා මම ඔක්කොම කියවන්නේ නැහැ. නමුත් මෙතන තියෙනවා this board paper is submitted to the board NMRA to notify the new procedure to exempting WOR committee for issuance of WOR for limited time period for procurement related to the funds from various funding agencies approved by the Ministry of Health to minimize the delays and as a solution of central forex issue. එතකොට මෙතන කෙලිම කියනවා WOR committee නේද? WR කමිටිය දැන් මේ ක්‍රියාවලියෙන් අයින් වෙන්නේ. එහෙමනේ නේ. WR කමිටිය ක්‍රියාවලියක් තියෙනවනේ මෙතන. ඒකෙන් අයින් වෙන්නේ. එතකොට ඊට පස්සේ එතන තියෙනවා මේ various funding agencies කියන එක යටතේ background එක යටතේ පැහැදිලි කරලා තියෙනවා. Approved by the Ministry of Health such as Indian Credit Line, Asian Development Bank, World Bank and Asian Infrastructure Investment Bank. එතකොට ඊට පස්සේ කියනවා secretary Ministry of Health granted permission to follow special internal fast track pathway to issue WR for Ministry of Health specified request due to forest crisis in Sri Lanka. හරි. ඔහොම තියෙනවනේ. හරි. දැන් මේ මොකක් වුණත් දැන් අපිට දැන් මතුවෙන ප්‍රශ්නේ තමයි රූටින් හොඳ සම්පූර්ණ පාත්වය එක තියෙනවා. හදිසි අවස්ථාවක් කියලා ඒකේ කොට පාත්වය එකක් හදාගෙන තියෙනවා. අපේ තර්කය උනේ ඒකත් මිස්යූස් කරා. ඒතර ඒක සම්බන්ධව පරීක්ෂණ නොකරපු අවස්ථාව තමයි අපි ඔබතුමාලට මතක් කරේ. සහ ඒවට නිර්දේශ දුන්නේ. දැන් එනවා ඊළඟ අවස්ථාව අර WR කමිටි මේකත් ඕනෙම නැහැ. එතකොට CEO තමයි මේ මෙතන අසං කිරීමේ බලය තියෙන ප්‍රධාන විධායක නිලධාරීතුමා. ඒතර ප්‍රධාන විධායක නිලධාරී මොනවද දැන් මෙතන මේ ප්‍රොසීඩර් එකක් ගියානේ. ස්පෙෂල් පාත් එක කියලා. මෙතෙන්දී පොඩි පැහැදිලි කිරීමක් ඕන. දැන් ඔබතුමා ලිස්ට් එකක් කිව්වනේ WOR එකේ තිබිලා. දැන් මෙතෙන්දී මොනවද අයින් කරගෙන තියෙන්නේ? දැන් එයා මොනවත්ම බලන්නේ නැද්ද? මොකද්ද බැලුවේ? ඔය එක තමයි ඒක දෙවෙනිට. දැන් කමිටිය අයින් කළා තියෙනවා. හරිනේ? කමිටිය අයින් කළා. කමිටිය නිර්දේශ ඕනේ නැහැ. එතුමා බලලා දෙනවා. එහෙමනේ? හරි මේ එතුමාට ඒක තියෙන දැනුමයි ඒව ගැන සම්බන්ධ අදහසකුත් හිතන්න වෙනවා. සහ දැන් එයා මොනවද බැලුවේ? ඖෂධයක් ඉන්නවනේ ඒකයි. ඇත්තටම අපි දාන්න විදියට දැන් මේ බෝඩ් පේපර් එකේ එකත් එක්කම දාලා තියෙනවා බලන්න ඩොකියුමන්ට්ස් කියලා. ඒකේ තියෙන්නේ ඒ පර්චේස් ඕඩර් එකයි ඇප්ලිකන්ට්ගේ ටෙක්නිකල් ඩොකියුමන්ට්ස් නැහැ. එතන ක්වොලිටි එක සම්බන්ධ ඖෂධය ඒක තමයි මතු කර ගන්න ඕනේ. ඒ කියන්නේ ඖෂධය සම්බන්ධව මොනවාරි ඒකේ ගුණාත්මක භාවය මොකක් හරි පරීක්ෂණ අවශ්‍ය කරුණු තිබ්බද? ඒකනයක් නැහැ. එහෙම මොකුත් නැහැ. උදාහරණයක් විදිහට දැන් ඖෂධයේ මූලිකව බලන කාරණා තුන තමයි COA එක certificate of analysis කියන එක. ඒ කියන්නේ තාක්ෂණික කාරණා. ඊට පස්සේ COPP එක certificate of pharmaceutical product. අනිත් එක තමයි stability report එක සහ දැන් අපි අතුල් කරලා තිනවා GMP report එකත් බලන්නේ manufacturing site එක හොඳ නැද්ද කියලා. ඒ වගේ තාක්ෂණික ඩොකියුමන්ට් එකක්වත් ඒ බලපු ඩොකියුමන්ට් අතරේ නැහැ. ඒතකොට පර්චේස් ඕඩර් එකයි ඒ ටික තමයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ රික්වෙස්ට් ලෙටර්. ඒක ඇත්තටම අවශ්‍ය වුණේ ඇයි ඔබතුමාලට කියන්න පුළුවන්ද? එහෙම තීන්දුවක් ගන්න අවශ්‍ය වුණේ මොකක් හරි මොකද්ද මතුවෙච්ච වටපිටාව එක? ඊට කලින් ගරු මන්ත්‍රීතුමා තප්පරය ගරු මන්ත්‍රීතුමා මේ පොඩි වෙලාවක් ඊට කලින් ක්ලියර් කරගන්න. ඊට කලින් ක්ලියර් කරගමු. ඇත්තටම දැන් එතකොට මේ මොකක් හරි විදියක ඔය ස්පෙෂල් පාත් එක ඩිසයින් වෙද්දී දැන් නියාමන අධිකාරියක් කියලා කවුරුවක්වත් මොන්නේ නැහැ. තනි පුජ්‍යලෙකුට කරන්න පුළුවන් නේ.
දැන් මුළු නියාමන අධිකාරියේ තිබිච්ච කලින් දැන් normal procedure එකට සැලකියුතු කොටසක් ඕන. ඒතකොට ඒකේ ඉන්නවා තෘතීය මට්ටමේ නිලධාරීන්, ද්විතීය මට්ටමේ නිලධාරීන් ඔක්කොම හවුල් වෙච්ච process එකක් තියෙනවා. ඊට පස්සේ ඒකෙන් කොටසක් අරගෙන මේ WR දෙන එකක් හදලා ගන්න. අන්න ඒක emergency. හැබැයි ඒකත් misuse කරා. තුන්වෙනියට අරගෙන කවුරුවත් ඕනේ පුටුවේ මේසේ තනි පුජ්‍යලෙක් හිටියා. සෝතුමා යෝජනාව කවුද ඉදිරිපත් කරන්නේ බෝඩ් එකට? නෑ බෝඩ් එකට ඉදිරිපත් කරන්නේ ප්‍රධාන විධායක නිලධාරීතුමාම. ඒක CEO තමයි ඉදිරිපත් කරන්නේ. ඔව් ඔබතුමා නෙමෙයි නේද කියන කවුද ඒක? මම නෙවෙයි. මෙතන ඉන්නවද හිටපුනේ? නෑ නේ. ඒ වෙලාවේ ඒ වකට හිටියේ ડોક્ટર විජිත් ගුණසේකර. ඩොක්ටර් විජිත් ගුණසේකර. එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ යෝජනා ඉදිරිපත් කරනකොට ඩිරෙක්ටර් බෝඩ් එකේ කවුද හිටියේ? මෙතන ඉන්න අය. මෙතන ඉන්න අයගේ අදහසක් ඇති නේද ඔබතුමාලා ඉන්නවනේ. කතා කරන්න ඕනේ අපි අනිත් ඩිරෙක්ටර්ස්ලා කවුරුත් කතා කරන්නේ නැහැ. එන එක තමයි මේ කවුරුත් කතා කරන්නේ නැහැ. ඇත්තම ඩිරෙක්ට් බෝඩ් මම එකේ මේ හිටියා ළමාරෝග විශ්‍රාජ්‍ය හැබැයි මම ඔය College of Pediatricians එකකින් පඩයි. එක ඩිරෙක්ට් බෝඩ් එකටත් මම ගියේ නෑ මොකද මට ඒකේ ට්‍රාන්ස්පරන්සි එක ගැන ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඊළඟට මේ ස්පෙෂල් පාත් එක ගැන මට ෆයිල් එක ආවා. මම ෆයිල් එකේ අදටත් මීට් එක බලත හැකි. මම ඔය මේ සවින්ලා කියන කරුණු කාරණා ඔක්කොම මම එකේ ඉඳලා 5ක් හරි 6ක් හරි මම දාලා මම සෙක්‍රටරියට මිනිට් එකක් දාලා යවුවා. මේවා නැතුව මේකට පර්මිෂන් දෙන්න එපා කියලා. නමුත් ඒක අයින් කළා තමයි පර්මිෂන් එක ඇතුළම ඒ කියන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් දෙන මේ නෑ මගේ නිර්දේශ මම දුන්නා මට කරන්න පුළුවන් එච්චරයි නේ සහවත්තුමා. අදොර අපේ අනිත් අධ්‍යක්ෂ මණ්ඩලයේ മന്ത്രിතුමනි ඇත්තටම මේ තීරණය මේකට කැමැත්ත දුන්නයි කියලා මම දන්න තරමින් මම හිතන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයේ කවුරුත් නෑ ඒක മന്ത്രിතුමනි අධ්‍යක්ෂක කැමැත්ත දුන්නයි කියලා මීට් එකක් තියෙනවා. නෑ ඒක විගණකාධිපතිතුමනි ඇත්තටම ඒ පාත්වයක මේ සෞඛ්‍ය ලේකම්තුමාගේ මේ නිර්දේශය මත ක්‍රියාත්මක කරලා නොටිෆයි කිරීමක් තමයි අධ්‍යක්ෂ මණ්ඩලය කරලා තියෙන්නේ. නෑ බෝඩ් පේපර් ඒතර කැබිනට් අප්‍රූවල් එකක් මොකද තියෙනවා? දැන් මොන ලේකම්තුමා කිව්වා දැන් මේ බෝඩ් එක පිහිටුවීමේ අරමුණ මොකද්ද? අරමුණ තමයි ප්‍රත්‍යක්ෂක ආරක්ෂාකාරී සහ නිවැරදි තත්ත්වයෙන් යුතු ඖෂධ වර්ග උපකරණ සහ සීමාස්ත නිෂ්පාදන සාධාරණ මිලකට මහ ජනතාවට ලබා දෙන බවට තහවුරු කිරීම. මේකනේ මූලික අරමුණ. ඒක මේක තමයි මේ අධිකාරියේ මූලික කාර්යය. දැන් මේ මූලික කාර්යයේ බෝඩ් එකටනේ මේක ඉස්සලාම වගේ ඉන්නේ ප්‍රතිපත්ති මේ තීරණ ගන්න බෝඩ් එක. එතකොට බෝඩ් එකට කවුරු කිව්වත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්ද? දැන් මේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනතක දීලා තියෙනවා යම්කිසි කාර්යයක් ඔය බෝඩ් එකට. ඇත්තටම බෝඩ් එක මේ වෙලාවේ හැසිරිච්ච විදිය සම්බන්ධව හිතන්න ඕන අපිට. බෝඩ් එක විරුද්ධ වුණා නම් ඒක සටහන් වෙන්න ඕනේ බෝඩ් මිනිට් එක. අන්න ඒකයි. ඔව් කියන්න. මම ළමාරෝග විශ්‍රාජ්‍ය වෛද්‍ය සභාව වෙනුවෙන් ඒ බෝඩ් එකේ හිටියා. ඔව්. ඒකේ තිබ්බ ට්‍රාන්ස්පරන්සි එකේ ප්‍රශ්නයන් නිසා මම ඒක අපේ කවුන්සිල් එකට දාලා ඒකට ප්‍රොටෙස්ට් කරපු ලෙටර් එකක් එව්වා. මමයි ડોક્ટર ප්‍රදීපුයි අපි දෙන්නම හිටියා. ඒ කියන්නේ ඒ මොහොතේම ඒ මොහොතේ ඒ කොච්චර කාලයකට විතර පස්සේද මේ අධ්‍යක්ෂතුමා? මාසයකට විතර පස්සේ ඒ අර සිවරයිට් කියලා කම්පැනි එකකින් බේත් වගේක් ගෙන්නුවාන් පස්සේ ඒකේ තිබ්බා non essential drugs. පස්සේ අපි College of Pediatricians උයි College of Physicians උයි ඒකෙන් ලියුම් අපි ප්‍රොටෙස්ට් කරලා වාර දුන්නා. නෑ හැබැයි එතකොට මේ වෛද්‍යතුමනි දැන් ඊළඟ බෝඩ් මීටින් එකේදීනේ මේ ඩිසිෂන් එක රැටිෆයි වෙන්නේ. එතකොට ඒ බෝඩ් මීටින් එකේදීවත් අඩුම ගානේ එහෙම සටහන් වෙන්න ඕනේ. ඒක අපි ඒක ඩිස්කස් වුන්නේ නැහැ. ඊට පස්සේ තමයි ඒක එළියට ආවේ. නෑ ඩිස්කස් වෙන්නේ නෑ. එහෙම නෙමෙයි මං කියන්නේ. පෞගිය වාරයේ මීටින් එකේ මිනිට් එක අප්‍රූව් කරනවානේ ඊළඟ එකේදී රැටිෆයි වෙනවානේ. එතකොට ඒ මිනිට් එක කියවලා බලලා රැටිෆයි කරලා තියෙනවා කියලා අපිට තියෙන මිනිට් එකේ යනවා නම් ඒක අප්‍රූව් කරලා තියෙනවා මිනිට් එක. ඒකේ note to the board විතරයි දාලා තිබ්බේ. ඊපස්සේ අපිව දැනුවත් කරෙත් නෑ. ඊට පස්සේ අපි ප්‍රොටෙස්ට් කරා කොලෙජ් එකක් විදියට. නෑ. හරි note to the board කියන එක දැම්මත් මේක ක්‍රිටිකල්ම ඩිසිෂන් එකක් නෙමෙයි ගන්නෙ. එතකොට ඒක බෝඩ් එකේ සමාජිකයන්ට මේකෙන් බැහැර වෙන්න බෑ. කවුරු නියෝගය දුන්නා? දැන් මේක මොකද මේ පාර්ලිමේන්තුවෙන් බලයක් දීලා තියෙනවා. එතකොට කැබිනට් එක කිව්වත් ඒක කරන්න බෑ. ඔව්.
එහෙම බැහැර වෙනවා නම් පාර්ලිමේන්තුවෙන් තමයි අපිට මෙහෙම විමසීම කරගන්නේ මෙතන තියෙනවා මේ බෝඩ් පේපර් නම්බර් එක 8521ට date of board meeting 22/10/21 ඒ කියන්නේ අතෙන්ට මාසෙකට විතර පස්සේ board meeting එකේදී decision එකක් ලියලා තියෙනවා මෙහෙම the board noted and approved the amended payment criteria as given in the amended to note to the board number 8452 dated 16 September 2022. එතකොට දැන් මේක ඇත්තටම තියෙන්නේ noted and approved කියලා. දැන් මේක අසං කරලා තියෙන්නේ Dr. විජිත් ගුණසේකර Chief Executive Officer National Medicine Regulatory Authority කියලා. එතකොට මේ board minute එක තියෙනවා. 2022 සෙප්තැම්බර් 16 වෙනිදා. මේකේ decision එක තමයි the board noted and approved as per the details presented. එහෙම දෙයක් උනේ නැතුවද කියලා මම අපි මේ නැවත අහන්නේ ඔබතුමා. ඊළඟට ඒකේ තව decision එකක් තියෙනවා යටින් දාලා the board noted and approved as per the details presented. However, the board members feel that NMRA have no responsibility with the quality failed medicines imported under this scheme and it will rest with the accepting and donating agencies. ඇයි දැන් අප්‍රූව් කරේ එතකොට? එතකොට මේ තමන්ට තියෙන වගකීම තව එක්කෙනෙකුට පැවරීමන්න කළා තියෙනවා. එහෙම කරන්න බලයක් දීලා තියෙනවද පනති? ඇත්තටම දැන් මේ දැන් ඒතර ඔබතුමා කියනවා නම් දැන් මේ ඊළඟ බෝඩ් මීටින් එකේදී මේ මිනිට් එක කන්ෆර්ම් කරලා තියෙනවා. අමාත්‍යාංශ ලේකම්තුමා එච්චර ප්‍රෙෂර් එකක් කළාද ඔයගොල්ලන්ට? මොකද්ද ඒ කොහොමද ඒ බලපෑම කළේ? දැන් ඔයගොල්ලෝ මෙච්චර ගොළු කරන්න. ඒ ශේෂ්ත්‍රයේ ඉන්න විශේෂඥ දැනුම තියෙන ඕගොල්ලෝ රටේ ජනතාවගේ ජීවිත පිළිබඳවක් කියන ඕගොල්ලන් මෙච්චර ගොළු කරලා නිහඬ කරලා මේ ප්‍රශ්නේ පලා යන නිහඬ වෙන තැනකට තල්ලු කරන්න තරම් ප්‍රෙෂර් එකක් ආවද? මොකද්ද මේ ප්‍රෙෂර් එක? ඔතුන ඇත්තට මේ රටේ ජනතාවට මේක එළිදරව් කළ යුතුයි මම හිතන්නේ. කොහොමද මෙතෙන්දලා නිහඬ වෙන්නත් බෑ. මොකද මේ ජීවිත වලට කවුද වග කියන්නේ? මේ බෝඩ් එකේ කවුද දැන් ලේකම්? මේ ෆිසිෂියන්ස් මේ නොමිනි ඔය එක මම මාස දෙකකට විතර පස්සේ අපොයින්ට් කරේ ડોක්ටර් කෝසල අපොයින්ට් කරාට පස්සේ ඔය ඕක එතකොට මම හිතන්නේ ගිහිල්ලා තියෙනවා මම දෙසැම්බර් මාසෙ විතර තමයි ආවේ දෙසැම්බර් මාසේ මම හිතන්නේ අවුරුද්ද අග මීටින් එකක් තිබ්බ හොටෙල් එකක එක බෝඩ් මීටින් එකක් තිබුණා ඒකේ බෝඩ් මීටින් එකක් තියලා ඒක යූසුවල් ප්‍රොසීඩර් එක නෙමෙයි නෑ බෝඩ් මීටින් එකක් තියලා ඒකේ වෙන සියලුම දේවල් සාකච්ඡා කරලා ඊට පස්සේ ඒ කියන්නේ මේ කලින් ප්ලෑන් කරලා තිබ්බ NMR ස්ටාෆ් එකට ඩිනර් එකක් දෙන්න. ඒ ඩිනර් එකට කලින් බෝඩ් මීටින් එකක් දාලා අපි දන්නෙත් නෑ දවස් දෙකකට කලින් ඊමේල් එකක් ආවා. ඒ බෝඩ් මීටින් එකේ ගොඩා 6 මාට පටන්ගෙන 9 මාර වෙනකන් විවිධ දේවල් ටෙලිකොම් එකයි විවිධ දේවල් කරලා අන්තිමට 9 මාරට විතර එකපාරට දැම්මා මේ ඩ්‍රග්ස් ගොඩාක් දාලා WR දෙන්න කියලා. එතකොට ඒකේ මං විතරයි හිටියේ අනිත් අය පොයින්ට් කරලා නැහැ. කෝසල හිටියේ එයා හිටියේ Zoom. එතකොට වහිනවා මේ Zoom එක යනවා. ඊට පස්සේ මම කිව්වා මේක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න බෑ මේ කැබිනට් එකෙන් අප්‍රූව් කියලා සාකච්ඡා කරන්නේ නැහැ. පස්සේ මම කිව්වා මං එන විරුද්ධ වෙනවා කියලා. ඊට පස්සේ මම ලියුමක් ලියලා දුන්නා මේකට මම විරුද්ධයි. මේ විදියට බෑ මේක අර මේ මෙඩිසිනල් ඉවැලුවේෂන් කමිටි කියලා තියෙනවා. ඒකෙන් නිසා ඔය කියන මොන ක්‍රමින්වත් ඕකට ගන්න බෑ කියලා ඉන් රයිටින් මම දීලා තියෙනවා. කාටද දුන්නේ ඔබතුමා? ඒ මන් දුන්නේ චාමට ප්‍රොෆෙසර් SD ජයරත්න. දැන් කේස් එකක් තියෙනවා. කේස් එකෙන් මගේ ලියුම තියෙනවා. ඔබතුමා කියන ශ්‍රේෂ්ඨ අධිකරණය තියෙනවද? ඒක නං එහෙම නැහැ. ඒක තමයි බෝඩ් ඔබතුමාව ඔබ්ජෙක්ෂන් එකක් මේ මීට් එකේ නෑ. ඕකේ නෙමෙයි ඊට පස්සේ දවසක. ඔය දවසේ මම නෑ. තමයි. මේක මොනාචින් පීරියල් එකේ ඉඳි. ඔව්. හරි. ඒ මීට් එකක් තියෙනවා මෙතන. ඔබතුමා කිව්ව මේ කිසි දෙයක් සඳහන් වෙන්නේ නැහැ. ඔබතුමා කිව්ව කේස් එක කියන්නේ සුප්‍රීම කෝට් තියෙන ෆන්ඩමෙන්ටල් රයිට් කේස් එක. 99 ඇලයිරක් 2024. ඒක හැබැයි මම ඔය තිබුණ ඕක දුන්නා කියලා දාලා තිබුණා මට මතක ඉස්සේ දැන් නම් කොහොමද මන් දන්නේ ඕක දුන්නා කියලා ඔපෝස් කරා කියලා ලියුමක් දුන්නා කියලා. මොකද ඊට පස්සේ මම කතා කරා හරි අතනත් යුරු කැල් දෙකක් මත වෙනවා දැන්. ඒ කියන්නේ දැන් බෝඩ් මීටින් එක වෙන්ද ගන්න කොහෙද? වෙනද ගන්නේ මේ සාමාන්‍ය NMR එකේ මේ NMR එකේ බෝඩ් එතන අදාළ රූම් එකේනේ. ඔව්. ඒතර දැන් මේක එළියට ගියාම ඔව්. ඒක දැන් හරි ඩිනර් එකක් එක මොකක් හරි ඒ වියදම කවුද දරන්නේ? ඒක තමයි එතන මේ තවත් ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ දැන් ඔතන මං ඉන්නකොට මේ විවිධ පුද්ගලයෝ කතා කරලා කිව්වා මේක මේ ඩ්‍රග් කම්පැනි එකේ ස්පොන්සර් කරනවා කියලා.
හරි ඊට පස්සේ මම කිව්වා දැන් එහෙම බෑ කවුද ස්පොන්සර් දැන් මං විතරයි අනිත් අය එකම පැත්තේ කෝසල zoom එකෙන් එයා යනවා කියන්නේ zoom එක කැඩෙනවා මේ වහිනවා ඊට පස්සේ මම දැන් ඇහුවා දැන් කොහොමද මේක ස්පොන්සර් කරන්න කියලා කවුරු ස්පොන්සර් කරනවද නෑ කිව්වා මං කිව්වා දැන් සල්ලි ගෙවන්නේ කවුද කියලා ඊට පස්සේ අපි අතින් දුන්නා එහෙනම් මං කිව්වා බෝඩ් මෙම්බර්ස්ලා දෙන්න ඕනේ කියලා ඔබතුමාට කතා කළේ නිලධාරි දැන් ඔබතුමා කිව්වා මට විවිධ අය කතා කළා කියලා කරුණාකරලා කියන්න පුළුවන්ද ඔබතුමාට එහෙම මේ කතා කරලා මෙහෙම කියවන්න කිව්ව නිලධාරිය කවුද ඒක නිලධාරි නෙමෙයි අපි එතනට ආවට පස්සේ දැන් මං කොලෙජ් ඔෆ් ෆිසිෂියන්ස් නේ කොලෙජ් ඔෆ් ෆිසිෂියන් එක කට්ටියක මොකද්ද මේ හොටෙල් එකක කරන්නේ මේ ඕකට මේ ඩ්‍රග් කම්පැනි එකකින්ද ස්පොන්සර් කරන්නේ මොකද්ද කියලා ඊට පස්සේ මං කිව්වා දැන් සල්ලි ගෙවන්නේ කවුද කියලා සල්ලි ගෙවන්නේ කවුද කිව්වහම ඊට පස්සේ ඒකට හරි උත්තරයක් ගන්න මම කිව්වා අපි එනන් ගෙවමු කියලා. එතන හිටපු අනිත් අය කවුද? වේදුම. අනිත් අය කොලෙජස් වලින් කවුරුත් අපොයින්ට් කරලා තිබුණේ නැහැ. ඔය කියන කාලේ දැන් කොලෙජස් වල ඉන්නවනේ ෆාමකොලොජි, ෆාමසි, සර්ජරි, ෆිසිෂියන්ස්, පීඩියාට්‍රික් පහක් තියෙනවා. ඔය පහෙන් දෙන්නයි දාලා තිබුණේ. එතකොට බහුතරය අනිවාර්යයෙන්ම අනිත් අයට. එතකොට අපි දැන් ඒ බෝඩ් මීටින් එකට අපේ ඇකවුන්ටන්ට් මේ ඒ පැත්තෙන් ඉන්නේ කවුද ඔබතුමියද? නෑ. ඒ අවස්ථාවට සම්බන්ධ තව අය ඉන්නවද? ඒ කියන්නේ මුදල් ගෙවලා තියෙනවද ආයතනේ? ඒකට ආයතනේ මුදල් ගෙවලා තියෙනවද? ඔය කිව්වේ හොටෙල් එකේ තිබිච්ච බෝඩ් ඔය ඩිනර් එකට සහ ඔය මීටින් එකට ආයතනේ මුදල් ගෙවලා තියෙනවද? නෑ සර් ඩිපොසිට් කරලා තිබුණා අපේ account එකට. ඒ කියන්නේ සර් උනේ අපි සාමාන්‍යයෙන් බෝඩ් මීටින් එකක් තියනකොට ඇඩ්වාන්ස් එකක් ගන්නවනේ ඒකේ රිෆ්‍රෙෂ්මන්ට් වලට සහ අනිත් දේවල් වලට ඇඩ්වාන්ස් එකක් ගත්තා ඔය කියන බෝඩ් මීටින් එකට අරගෙන ඉවරලා ඒත් ඒකට අපිට වියදම ලක්ෂයක් ගත්තා සර් ලක්ෂයක ඇඩ්වාන්ස් එකක් ගත්තා වෙනද එච්චර ගන්නවද? ඔය වගේ ගණන් තමයි ගන්නෙ. ඒ වුණාට ඒ මුදල වියදම් උනේ නැහැ කියලා ඒ සල්ලි ආපහු අපේ account එකට දාලා තිබ්බා. මේ දානපතියෙක් හම්බෙලා ඒකයිනේ. ඒක උනේ අපි ගෙව්වා අතින් ගෙව්වා. ආවතුන් අතින් ගෙව්වා. මේ ස්ටාෆ් එක ඒක දැන් ඒතකොට arrange වෙලා තියෙන්නේ අද වෙන ආයතනයක් විසින් arrange කරපු එකකට නෙවෙයි යන්නේ ඒතකොට. සභාපතිතුමනි ඒකේ ඇත්තටම ලක්ෂ්‍ය කියන්නේ මම බෝඩ් මීටින් දැන්ට මම බෝඩ් සෙක්‍රටරි වෙනින්දා ලක්ෂ්‍ය කියන්නේ මේ සමාජිකයන්ට ගෙවන මුදල. සහ සාමාන්‍ය අපි දෙන ඔය කේක් කැල්ලක් වගේ එකට ඉතින් මොනෑච් ඉම්පීරියල් එකේ ඔය ලක්ෂයෙන් මිනිමත් තියන්න බෑ. මේ එතකොට ඒකට අනිවාර්යෙන් වෙන ක්‍රමයකින් සල්ලි එන්න ඕනේ. මොකද දැන් එදා ලක්ෂය ගත්තා නම් ඒ ගත්තේ මේ සමාජිකයන්ට ගෙවන්න මුදලක් තියෙන රෙනිමිනේෂන් එකක් ඒක සහ ඒක විතරයි. ඒක විතරයි ගෙවන්න පුළුවන් ඔය ලක්ෂයෙන්. එතකොට අර කෑම වලට සහ හෝටල් ගාස් වලට ඒ ලක්ෂයෙන් කරන්න බෑ. එතකොට දැන් ડોક્ટર ප්‍රදීප් කිව්වා වගේ ඒක ගෙව්වේ නැත්නම් වෙන ක්‍රමයකින් ඒ මුදල් එන්න ඕන. තව එකක් ගැටලුවක් එනවා මේකට සභාපතිතුමා. ඒ කියන්නේ දැන් මේ මුදල නැවත ගෙව්වා නම් ඒ කියන්නේ බෝඩ් මෙම්බර්ස්ලාට එදා පේමන්ට් කරලා නැහනේ. නෑ ඒක නෙමෙයි. නෑ ඔබතුමා කියන එක මම මේ තහවුරු කරන්න යන්නේ. ඒ බෝඩ් මෙම්බර්ස් වල මේ ඩිසිෂන් එක වැලිඩ් නෑනේ. ඒ කියන්නේ වැලිඩ් බෝඩ් මීටින් එකක් නෙවෙයි තිබිලා තියෙන්නේ. බෝඩ් මෙම්බර්ස් වල ගෙව්වද? නෑ ගෙවල් නෑ. ඔව් කෝරම් එකකුත් තිබුණා නැද්ද කියලා හොයන්න ඕනේ. ඊට පස්සේ මේ ඒ කාලෙදි මම කිව්වා කොහොමත් මේ මර්ක් කියලා තියෙන මේ මෙඩිසිනල් ඉවැලුවේෂන් කමිටි එක ඇර ඔය වෙන පාත්වේස් වලට මම විරුද්ධයි කියලා මම කොලෙජ් ඔෆ් ෆිසිෂියන්ස් වලට කතා කරා. ඒගොල්ලන්ගේ මම නියෝජිතයා. ඒගොල්ලෝ කිව්වා එහෙම මුකුත් මේව කරන්න එපා. ඔකට විරුද්ධයි කියලා තනිකර විරුද්ධතාවය දක්වන්න කියලා. ඔබතුමා අගයු කළේ කා සමගද? අපිට මේ අධ්‍යක්ෂතුමා මේ පිටිපස්සෙන් මම මහාචාර්ය ප්‍රියදර්ශිනී ගලප්පත්ති මම ෆාමකොලොජි එක රෙප්‍රසන්ට් කරන්නේ. ඇත්තටම එතකොට ඒ කාලේ ෆාමකොලොජිස් කෙනෙක් අපොයින්ට් කරලා තිබ්බේ නෑ බෝඩ් එකට. ඒක නිසා මම හිටියේ නැහැ. නමුත් මේ ගැන අපි දැනගත්තා මම ඒ කාලේ මම මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකේ මෙම්බර් කෙනෙක් හැටියට හිටියා. එතකොට එක සැරයක් අපිට ඔය මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකට මේ බෙහෙත් වර්ග 300ක් පමණ එක සැරේ ආව වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලිස්ට් එකක්. ඒ ගමන පස්සේ මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එක හැටියට අපි විරුද්ධ වුණා. අපිට බෑ මේ මොකද ඒවා එකක්වත් වේවර් ඔෆ් රෙජිස්ට්‍රේෂන් කමිටි එකෙන් අප්‍රූව් වෙච්ච ඒවා නෙවෙයි.
ඒක නිසා අපි කිව්වා මේ අපිට මේක අප්‍රූව් කරන්න බැහැ කියලා. ඒ ගමන කිව්වා නෑ මේවා මේ මෙඩිසින්ස් මේ අත්‍යවශ්‍ය බෙහෙත් මේවා නැත්නම් රටට බෙහෙත් නැති වෙනවා. ඒක නිසා තමයි කියලා අපි කිව්වා ඒත් එහෙම කරන්න බෑ. තනියෙන් කාටවත් ඒ ඩිසිෂන් එක ගන්න බෑ. ඒ ගමන ඇත්තටම අපි කිව්වා අපි දවසක ඇවිල්ලා මුළු කමිටි එකම මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකම දවසක් ඇවිල්ලා ඒ ඔක්කොම ටික බලලා ඕනනම් අපි බලන්නම් මේ ඒ සඳහා තීරණයක් දෙන්න කියලා. ඒ ගමන මම හිතන්නේ අපි ඒ වෙලාවේ බැලුවම සමහර ඒවායේ දීලා තිබිච්ච ඒවා black listed companies වලට දීලා තිබුණා. ඊළඟට අර ඔබතුමාව සඳහන් කරා amoxicillin වගේ මේ registration 50ක් විතර තිබිච්ච ඒවටත් waiver of registration දීලා අර 57 කතාව වෙන්නේ එතෙන්ද නේද? ඒක තමයි. ඒක දීලා තිබුණා. ඉතින් අපි කිව්වා මෙච්චර registration තියෙද්දි මොකටද registration දෙන්නේ කියලා. ඒ වගේ අපි බොහොම මේ ප්‍රාථමික දේවල් ටිකක් සලකලා බලලා අපි කිව්වා මම හිතන්නේ එයින් ගොඩාක් ප්‍රමාණයකට දෙන්න බෑ කියලා. නමුත් ඒ වුණාට කිව්වා ඔබලා කිව්වට දැන් මේවා registration දීලා තියෙන්නේ. ඉතින් අපි කිව්වා ඒක එතකොට ඒ වගකීම ඔබ CEO බාර ගන්න. නමුත් කමිටි එකක් හැටියට අපි ඒක අප්‍රූව් කරන්නේ නැහැ කියලා. ඒ වගේම අපි ෆාමකොලොජි ඇසෝසියේෂන් එකෙන් ඒ වගේම මේ අනික් ඇසෝසියේෂන්ස් වලිනුත් අපි මේ සභාපතිතුමාට ඒ වගේම අපි ඇත්තටම මේ ජනාධිපතිතුමා දක්වා ලියුම් යවුවා මේ ක්‍රමවේදය නවත්තන්න මේක මේ ඊටමත් මේ අනාරක්ෂිත මේ ඖෂධ රටට ගෙන්වීමට කටයුතු කරන දෙයක් කියලා ඒ අවස්ථාවේ ඒ ලියුම් ඇති මං හිතන්නේ ඒවා ලිව්වයි අවස්ථාවේ. සභාපතිතුමා මට මේ ඒකට මේ ඉස්සරහට යන්න කලින් තව එකක් කරන්න ඕනේ මං හිතන්නේ ඒක වැදගත්යි කියලා. සාම්පල් ඉම්පෝර්ට් ලයිසන් ඔය ක්‍රමෙන්ම 183ක් දීලා තිබුණා බෝඩ් ඇප්‍රූවල් එකකින් මේක එකට දාන්න නැතුව ඒ සාම්පල් ඉම්පෝර්ට් ලයිසන් අපි සභාපතිතුමා පත් වුණායින් පස්සේ නැවත මෙක් එකට දාලා ස්පෙෂල් මෙක් එකක් තියලා එයින් 90ක් රිජෙක්ට් කරා. ඔය 15ට වැඩි ඒ ක්‍රයිටීරියා එක භාවිතා කරලා සාම්පල් ලයිසන්ස් උත් 90ක් රිජෙක්ට් කරා. ඒ දීලා තිබුණ 183. ඒක නියම ක්‍රමයෙන් නැතුව තමයි සාම්පල් ඉම්පෝර්ට් ලයිසන්ස් දෙන්නේ. හරි. සභාපතිතුමා ඒ වෙලාවේ CEO සභාපති කවුද? මහාචාර්ය එස්.ටී. ජයරත්න සභාපති, වෛද්‍ය විජිත් ගුණසේකර ප්‍රධාන විදිහට. ඒතර අමාත්‍යවරයා කෙලියරෝ කෙලියර. තව එකක් තියෙන දැන් ඔතන මේ NMR එක මේව ගන්න නැහැ කියන්නේ දැන් ආගියුමන්ට්. ඔය උතන මං විතරයි ඒක පැත්තේ අනිත් 4 දෙනෙක්ද 5 දෙනෙක්ද අනිත් පැත්තේ. එතකොට ඒගොල්ලෝ කිව්වා නෑ මේක මේ කැබිනට් එක අප්‍රූව් කරලා තියෙනවා මේක දෙන්නම ඕනේ කියලා. එතකොට මම කියපු වචනයක් තමයි මම හිතන්නේ කරකෝල දාලා තියෙන්නේ. එහෙම නැති ඕගොල්ලෝ වක්කීම් බාර ගන්න කියලා. මම ඕකට අසං කරන්නේ නෑ කියලා. අනිත් කට්ටිය කියන්නේ නැහැ නම් ටික කවුද එතන හිටියේ කියලා. ඔය ආගියුමන්ට් එක කාත් එකද ගියේ කවුද හිටියන්නේ? නෑ විජිත් හිටියා. ප්‍රොෆෙසර් එස්.ඩී. ජන සාමාන්‍ය කතා කරන්නේ නෑ. විජිත් ඉන්නවා. ඊට පස්සේ ට්‍රෙෂරි එකේ හිටියා. එයත් සාමාන්‍යයෙන් එහෙම මොකුත් නෙයි. එයයි තව ඉන්නවා මේ විජේසිංහද කවුද කියලා මේ මිනිස්ටර් අපොයින්ට් කරපු කට්ටියක් හිටියා. මෙතන මේ ගරු මන්ත්‍රීතුමා මෙතන මේ නම් ටික තියෙනවා. ප්‍රොෆෙසර් එස්.ටී. ජයරත්න, ප්‍රොෆෙසර් ડોક્ટર විජිත් ගුණසේකර, ප්‍රදීප් කුමාරසිංහ ඔබතුමා නේද? එතකොට කෝසල කරුණාරත්න, මිස්ටර් මනෝජ් ගමගේ. ඔව්. මනෝජ් ගමගේ කියන්නේ අර ලෝයර් අර පොදුජන පෙරමුණේ ඔව් මාධ්‍ය ප්‍රකාශක වගේ ඉන්නේ නේද? එයාත් මේකේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා නේද? ඔව් එයා තමයි ආගම. ඒ මනෝජ් ගමගේ කියන නීතිඥවරයාත් ඔය ඔබතුමා කියන පාටේ හිටියද? ඔව් මම හිතන්නේ. ඒතර ඒගොල්ලෝ පෙනී හිටියද ඔය මේ ඔය ඩ්‍රග්ස් ඩිරෙක්ටර් පොඩ සමාජිකයින් නේ? දැන් මේක කෝරම් එක හිටියා කියලා තමයි තියෙන්නේ 7 දෙනයිනේ. මනෝජ් ඩිරෙක්ටර් කෙනෙක් නේ? ඒතර එයා මේක දෙන්න ඕනේ කියලා පෙනී හිටියද? ඔය එතන හිටපු සියලුම දෙනා කෝසල හිටිය Zoom එකේ. කෝසලයි චතුරම් වෙලාවට Zoom එක යනවා ඉතින් වහිනවා. බ්‍රෑ 9 මාර්ට විතර. ඒකට ඔතුමන්ලා දෙන්නේ අරනවා. ෆෝන් කර තමයි කෝසල් කියන්නේ. ඔය මනෝජ් ගමගේ කියන නීතිඥවරයා මේ ප්‍රගතිශීලී මුහුණුවරකින් හැම වෙලේම මේ සමාජයට කතා කරන කෙනෙක් නේ. ඒතර ඔහු මේ වගේ මේ WR එකේ එවැනි අයථා ලෙස මේ ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ තර්කය තමයි මේක කැබිනට් එකෙන් අප්‍රූව් වෙලා තියෙනවා අපිට මුකුත් කරන්න බෑ. මේක මේ ලොකු හිඟයක් තියෙන මගේ ලියුමේ තියෙන හිඟයක් තියෙන්න බෑ කියලා. හිඟයක් තියෙනවා මේක දුන්න නැත්නම් මිනිස්සු මැරෙනවා. මේක අනිවාර්යයෙන්ම දිය යුතුයි කියලා. හරි. දැන් අපේ තර්කේ මතුවෙන්නේ එතනම තමයි නේද? දැන් ඉමර්ජන්සි වලට ක්‍රමයක් හදලා තිබ්බා. දැන් මේක ඉමර්ජන්සි එකත් ඉමර්ජන්සියක් කරගෙන තියෙනවනේ. හදිසියෙත් හදිසියක් හදාගෙන. එතකොට අර
අර කැලලත් ඒතොර යන්තම් හරි මොනිටරින් එකට තිබුණේ WR කමිටි එක. ඒතොර ඒකත් ඉවත් කරලා තනි වන් මෑන් ෂෝ එකකට ඇත්තටම ගත්තම CEO ට හිතුණා එයා කම්පියුටරයක් ගත්තා ලියුමක් ගහලා දුන්නා. ඔච්චරයිනේ නැද්ද කියන්නේ? නියාමන අධිකාරියේ සියලුම දෙනා මුකුත්ම ප්‍රයෝජනයක් නැති අය බවට පත් කරලා තියෙනවා. මං කිව්ව වැඩක් නැහැ කියලා. කවුරක්වත් වැඩක් නැහැ. ඔබතුමාලයි ප්‍රොෆෙෂන් එක ඔබතුමාලයි දැනුම එක් මොකක්වත් යූස් වෙන්නෙම නැහැ. ඕන්නේ නැහැ. ඖෂධ කියනවා. සභාපතිතුමා මං ඇහුවා ප්‍රොෆෙසර් එස්.ඩී. ජානන්ද මොකද්ද NMR කියන තියෙන්නේ මොකටද කියලා. ඔව් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය ප්‍රශ්නය. එතකොට අපි මේ එතන 300ක් කියලා මේ ලිස්ට් එකක් දෙනවනේ. ඒ කම්පනීස් හිටන් අපි මාධ්‍යයට දෙන්න ඕනේ. කවුද ඔතන හිටියේ මොකද උනේ වටේ ඉන්න කට්ටිය ඔය කම්පනීස් 300ම කොහොම එලි කරන්න ඕනේ. කොල ගොඩක් දැම්ම එක කියවන්න බෑ විනාඩියක්වත් දුන්නේ නැහැ ඒක අප්‍රූව් කරන්න. හරි මම දෙවෙනි ස්ටේට්මන්ට් එකට යනවා. දෙවෙනි අර ජනාධිපතිතුමාට විස්තර ලියුවා කිව්වනේ. ඒවෙන් ආව ප්‍රචාර මොනවාද? අපිට චුට්ටක් ඒක දැනගන්න පුළුවන්ද? දැන් ඔය සිද්ධිය සම්බන්ධව ප්‍රොෆෙසර් අපිට කිව්වනේ මේ ජනාධිපතිතුමාට මේවා ලිව්වා සම්පූර්ණයෙන් කියලා. අනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට. එතකොට ඒවෙන් ආපු මොනවා එයාගේ ආපු ප්‍රචාර මොනවද? මුකුත් ප්‍රතිචාර තිබුණේ නැහැ ඇත්තටම. කිසි ප්‍රචාරයක් දැක්වේ නැහැ. ට්විටර් එක මොකක්ද? ඒ කියන්නේ ජනාධිපතිතුමා මෙහෙම එකක් ඔබතුමියලා දැනුම් දීලා තියෙනවනේ. මෙහෙම ඩ්‍රග්ස් මේ විදිහට යනවා ඒකේ වගකීමක් නැතිව තියෙන්න පුළුවන් කියන එක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එතකොට දැනුවත්. ඒ කියන්නේ දැනුවත් කරලානේ තියෙන්නේ. අපි ලියුම් යවලා තිබුණා මේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මාර්ගයේ. එතකොට ඔය 300 ගානනෙන් මේ ඖෂධ 300 ගානෙන් මේ කම්පැනි කීයකට විතරද ගියේ? ඒ මෙඩිසින්ස් ඉවැලුවේෂන් කමිටි එකෙන් මම හිතන්නේ අපි 200 ගාණක් වගේ මම හිතන්නේ එයින් 100ක් විතර ඒ වෙලාව නිකන් බලේ. එතකොට සර්ටිෆිකේට්ස්වත් මුකුත් තිබුණ නැහැ. නමුත් අපි අර සාමාන්‍යයෙන් මේ නිකන් ඔන්ලයින් බලලා මේවා සමහර ඒවා බ්ලැක් ලිස්ටඩ් ඒවා අයින් කරා. ඒ වගේම රෙජිස්ට්‍රේෂන් තිබිච්ච ඒවා බෑයි කියලා. නෑ දීලා තිබුණනේ. මේ ડોක්ටර් ඒක දැන් මේ දැන් ප්‍රොෆෙසර් කියන විදිහට ඒ ටික දීලා තිබ්බා. නේ? එතකොට දීලා තිබුණු ටික ඇතුලේ නිකන් කම්පැනි කීයක් විතර වගේ තිබ්බද? එහෙම අදහසක් 200ක් විතර තියෙන්නේ තිබුණා. ඒ ඔක 300 ගාන කොම්පැනි ගාන මට ඇත්තට මේක කම්පැනි ගාන ඒක තමයි මේ ඖෂධ ගාන නෙමෙයි. කොම්පැනි ගාන මට ඇත්තට මතක නෑ. විගණක අධිපති දෙපාර්තමේන්තුවේ තියෙන අදහස් තමයි කම්පැනි 20කට විතර වගේ තමයි ගිහින් තියෙන්නේ කියලා. ඒතකොට ඒතන බරපතල ගැටලුවක් තියෙනවා. මම දෙවෙනි කාරණේට මුව වෙනවා ඒකේ. Secretary Ministry of Health granted permission to follow special internal fast track pathway to issue WR for Ministry of Health specified request due to forex crisis in Sri Lanka. හරිනේ. එතකොට දැන් මෙතන දැන් මේක බෝඩ් පේපර් එක දාන්නේ CEO විදියට ડોક્ટર විජිත් ගුණසේකර. හැබැයි දැන් යා ලියනවා එතන secretary තමයි granted special permissions. මේක ෆලෝ කරනවා. මේක මිනිස්ට්‍රි එකකින් කරන දෙයක් නේ. ඉස්සෙල්ලා මේ අප්‍රූවල් එක අරගෙන තමයි බෝඩ් එකට යන්නේ. ඔව් ඒක තමයි. දැන් ඒක මේ මිනිස්ට්‍රි එකට දාන්නේ කවුද? ඩෙපිටි ඇඩිෂනල් සෙක්‍රටරි හෙල්ත් එකේ තමයි එයා තමයි මේ බෝඩ් මීට් එක දාන්නේ. ඔව්. මේ මීට් එක දාන්නේ මේ සෙක්‍රටරිට. ඒ සෙක්‍රටරි තමයි මේක අප්‍රූව් කරන්නේ. ඔව්. මේක අප්‍රූව් කරාම මේකත් එක්ක තමයි අර බෝඩ් එක ගන්න ඩිසිෂන් එක. ඔව් හරි ඒක තමයි. ඒ බෝඩ් එක ඩිසිෂන් ගන්න හේතු වෙලා තියෙන මේකනේ. ඔව් අනිවාර්යයෙන්. හරිනේ. දැන් එතකොට දැන් ඇයි දැන් ඔබතුමාලට ඉතින් දැන් ලේකම්තුමා හරි කමන්නේ අදහසක් තියෙනවද? දැන් මෙහෙම තීරණයක් ගන්න මොකද්ද තිබුණු ඌමනාව හදිස්සිය කියන එක. දැන් මේ හදිසියකටත් එහා ගියපු හදිසියක් ගන්න මේ සාකච්ඡාව. දැන් ඔබතුමාට මොකද හිතෙන්නේ? පුත්ම කතා කරන්න ගියේ නෑ. මං කිව්වා කෙලින් මං ඕකට විරුද්ධයි. ඊට පස්සේ නැවත ඔය මේ ප්‍රශ්නය උතන මං මුලින්ම කෝ මම මේ ලියුමම ලියත හදිසියක් නෑ කියලා. ඔය ඩ්‍රග්ස් ටික ඇතුලේ මේ ඉමර්ජන්සි ඩ්‍රග්ස් මොනවාම හරි තිබුණා කියලා අදහසක් තියෙනවද? ඒකේ තිබ්බා ඉමර්ජන්සි ඩ්‍රග්ස් හැබැයි එසෙන්ෂල් නැති ඩ්‍රග්ස් ගොඩක් තිබ්බා. ක්‍රීම් වර්ගයක් තිබුණා එසෙන්ෂල් කියලා. මම ඕකත් කිව්වා. ડોක්ටර් ක්‍රීම් වර්ග එසෙන්ෂල් ඩ්‍රග්ස් කියලා දාලා තිබ්බා ක්‍රීම් වර්ග. ඒවා තියන්නේ ඔය මේකට. ඔව් ක්‍රීම් වර්ග මම ඇහුවා මේ දැන් මට ලොකු ලිස්ට් කොළ 7-8ක විතර ඊටත් වැඩි. මම නිකන් උඩින් පල්ලෙන් බලලා මේක මේ ක්‍රීම් වර්ගයක් තියෙනවා මේවා එසෙන්ෂල් ඩ්‍රග්ස් වෙන්නේ කොහොමද කියලා ක්‍රීම් වර්ග. ක්‍රීමුත් තිබුණා. හරි. අපි මෙතෙන්ට එමු. එතකොට දැන් මේ යෝජනාව එන්න පුළුවන් කොහෙන්ද? දැන් මොකද්ද? දැන් ඔබතුමාලා පැත්තෙන්
අදහසක් තියෙනවා දැන් NMR එකට ඕන වුණාද? ඔය ලියුම පටන් අරගෙන තියෙන්නේ අපි දැකපු මේ ලේඛන අනුව ලියුම පටන් අරන් තියෙන්නේ ડોક્ટર විජිත් ගුණසේකර. ඔව්. එයා ලියලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඊට පස්සේ ડોક્ટર රත්නායක එයා සෙක්‍රටරිට ලියලා තියෙනවා. ඊට පස්සේ සෙක්‍රටරි මිනිට් එකක් දානවා ડોક્ટર රත්නායකට. ඊට පස්සේ ડોક્ટર රත්නායක ඒක ඇප්‍රූව් කරනවා. ඊළාට ඒක සෙක්‍රටරි ආපහු ඇප්‍රූව් කළා තමයි ආපහු ડોક્ટર විජිත් එන්නේ. ඔය තමයි පටන් අර සයිකල් එක පටන් අරන් තියෙන්නේ එතනින්. රත්නායක දාපු මිනිත් එක. ඔව්. මෙතෙන් තමයි ඉනිෂියේටිව් එක අපිට ඊට පස්සේ මේ සෙක්‍රටරි මේ ඔව් දැන් මෙතෙන් තියෙන ඇඩිෂනල් සෙක්‍රටරි තමයි මේක තියෙන විදිහට නම් දැනට ඔබතුමා කියන්නේ ඊට කලින් තියෙන්න ඕන කියලා නේ. ඊට කලින් යක් තියෙනවා. නෑ. එතකොට ඔව් මෙතන තියෙන ඇඩිෂනල් සෙක්‍රටරිට ගිහිල්ලා තියෙනවා සෙක්‍රටරිගෙන් ડોક્ટર ගුණසේකරට ආපු මේකක් අපි සතුව තියෙනවා. දැන් මේකේ පැහැදිලිවම තියෙන පේන දේ තමයි කවුරු හරි කෙනෙකුට විශේෂ උවමනාවක් ඇවිල්ලා තියෙනවා යම් සැලකිය යුතු ඖෂධ ප්‍රමාණයක් රටට ගේන ක්‍රියාවලියට වෙන ආකෘතිය මැදිහත් වෙන්න අර තියෙන මොනිටරින් සිස්ටම් එකම පැරලයිස් කරලා. ඕක තමයි අපිට ගන්න තියෙන නිගමනය. නිශ්චිතව ගත්තමනේ මොනිටරින් ක්‍රියාවලියක් තිබුණා. ඒකට ඉමර්ජන්සි එකක් හදලා තිබුණා අධිදී අවශ්‍යතාවලට පාවිච්චි කරන්න. ඒකත් මේ අවුල් කරන ගමම්ම තව ඌමනාවක් ඇවිල්ලා තියෙනවා මුළු මොනිටරින් සිස්ටම් එකම රෙගුලේටරි සිස්ටම් එකම පැරලයිස් කරන්න. එතකොට ඒක පැරලයිස් කරලා අරගෙන තියෙනවා. දැන් අපිට ඇත්තටම මොන වෙන මේ ඌමනාව කාගේද කියලා. දැන් එක්කෝ ડોક્ટર විජිත් ගුණසේකර දැන් මෙතන නැති නිසා අපිට ප්‍රශ්න කරන්න විදියක් නැහැ. නමුත් නැත්තම් හරියට නිශ්චිත වෙන්න ඕන කොහොමද මේ ඌමනාව ආවේ කියලා. දැන් ගෙන්නන්න බෑ. අපි යෝජනා කරමු. ඔව්. මොකද්ද කියලා එතුමා හරියටම කියනවා. ඔය මනෝජ් ගම්මගේ මහත්තයනේ අපි ගෙන්නන්නේ බෑ නේද? ඒ ලොකු ෆයිට් එකක් දීපු කට්ටිය. දැන් නන් මෙඩිකල් තුන් දෙනෙක් ඉන්නවා. මිස්ටර් මනෝජ් ගම්මගේ මිස්ටර් සුපුල් විජේසිංහ මිස්ටර් චතුර මොහොට්ටි ගෙදර දෙන්නෙක් සම්බන්ධ වෙලා තියෙන Zoom වලින් චතුර එයා ට්‍රෙෂරි නේ එයා ට්‍රෙෂරි මෙම්බර් නේ එතකොට සුපුල් විජේසිංහ රාමුක් කල්ලා අපොයින්ට් කරපු කෙනෙක් මිස්ටර් රාමුක් කල්ලා අපොයින්ට් විශේෂඥ කෙනෙක් ඒ සම්බන්ධව මොකක් හරි නොලෙජ් එකක් තියෙන කෙනෙක් වගේ තිබුණාද මොකක්ද කවුන්ටර් මං හිතන්නේ ඒ වගේ කවුන්ටර් මෙඩිසින් පැත්ත නෙමෙයි ඔව් එතකොට දැන් මෙතන තියෙන මේ බෝඩ් පේපර් එක සම්බන්ධ ප්‍රශ්නයට නම් ඔහොම හරි මෙදිහත් වෙලා තියෙනවා. අපි අනිත් දවසේ එමුනොත් ඊළඟ සබ් කමිටි අවස්ථාවේදී මේ කණ්ඩායමත් ගෙන්නගමු. මෙඩිසින් ගැන නොලෙජ් එකක් තියෙන දෙන්නම් විරුද්ධ වුණා. ඕක අප්‍රූව් කරේ මෙඩිකල් කට්ටිය නෙමෙයි. මේ ડોක්ටර් මෙහෙමයි දැන් අර විජිත් දැන් ඉගෙන ගත්තා. ඇත්තටම hina වෙන්න මේ අපි අඬන්න ඕන වැඩක් ඒකනේ. කට්ටිය මේක දිහා අඬන්න ඕන වැඩක්. සවතුමා දැන් බෝඩ් එකේ කට්ටිය බෝඩ් මෙම්බර්ස් ලගේ. ඔව් විජිත් is the CEO නේ. ඔව් CEO chairman වේ අර අනිත් කට්ටියකින් කියන්නේ ඉගෙන ගත්තා. ඇත්තටම මේ සභාපතිතුමා මං හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් මේ විශේෂ විමර්ශනයක් කරන්න ඕන කියලා මම යෝජනා කරනවා. මේක බරපතලයි. අපි ඇත්තටම කට්ටිය මේක තුල අඬමු මේ වැඩේට. ඒ කියන්නේ දැන් මේ ඖෂධ පාවිච්චි කරලා අපේ රටේ කිසිම තක්සේරුවක් නැහැ මේ අපේ ජීවිතවලට මොකද්ද වෙන්නේ කියලා. අපි අද පාවිච්චි කරන ඩ්‍රග් එක තව අවුරුදු 10කින් පස්සේ අපේ ශරීරය තියෙන වෙනස්කම් පිළිකාය හැදෙනවද? වකුගඩු ආබාධ වෙනවද? වෙනත් ලෙඩ රෝග වලින් අපි ගොදුරු වෙනවද? ඊළඟ පරම්පරාවට මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් තක්සේරුවක් නැහැ. ඇත්තටම මේවා බරපතල ගණයේ මනුෂ්‍ය ඝාතන විදිහට තමයි හඳුන්වන්න වෙන්නේ. අර යුද්ධෙට නේ යුද්ධ කරපු ඩැමේජ් එකට වඩා ඒක යුද්ධෙට මුහුණ දුන්නේ නැහැ විතරයි ඒක රහුවෙන්නේ. මේක සමස්ත සමාජයේම මනුෂ්‍ය සමාජයක් විනාශ කරන්න ගත්ත තීන්දුව. ඔය මනෝජ් ගම කියලා මෙතන ගේන්න ඕනේ අපි. විශේෂ පරීක්ෂණයකට අපි යන්න ඕනේ මේක. අනිවාර්යයෙන්ම ගෙන්නවන්න වෙනවා. මේක අතිශය බරපතල කාරණයක්. සභාපතිතුමා මම මේ දැන් විගණතුමා දැන් බෝඩ් මිනිට් තියෙනවනේ. එතකොට දැන් බෝඩ් මිනිට් එකේ දැන් ડોක්ටර් විරුද්ධ වුණා කියලා කිව්වට ඒ විරෝධතාවය සටහන් වෙලා නැහැ. ඒක තිබුණා මම බලපු මිනිට්ස් වල තිබුණා. නෑ මම මේ ඔබතුමාට කියන්නේ නිලධාරියෙක්නේ. ඔව්. දැන් විරෝධතාවය ප්‍රකාශ වෙන්න ඕන. දැන් මේ මිනිත් වල ඔබතුමාගේ විරෝධතාවය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒතකොට ඔබතුමා කියන්නේ
ඔබතුමා ලියුම් දීලා ඇති පස්සේ නෑ මම බැලුවා මිනිත්ස් වල මට පෙන්නු මිනිත්ස් වල ඔව් දැන් මේකේ නෑනේ මොන මිනිත් එකේද කොයි කාලේ මට හරියට මතක නෑ ඒ ඔය සිද්ධිය වෙලා ඊළඟ එකේද කොයිද ලියලා තිබුණා ඊළඟ මිනිත් එකේ ඔව් ඊළඟ මිනිත් එකේ තමයි මේකේ නෙමෙයි ඊළඟ මිනිත් එකේදී මම ලියුව දුන්න ගිහිල්ලා ඔව් නෑ මම මේ මතු කරන්නේ මෙතනින් එහාටත් ඔය හිරවීම එන්න පුළුවන් නිලධාරීන්නේ අවසානයේ දේශපාලකයෝ ඉඳලා යනවා ඕගොල්ලෝ හිර වෙනවා නේද නිලධාරීන්නේ හිර වෙන්නේ අවසාන මේ මෙතුමා කියන විදිහට මෙතුමාගේ මිනිට් එක නැත්නම් ඒ ලිඛිත සාක්ෂි නැත්නම් බෝඩ් සෙක්‍රටරි අනිවාර්යයෙන්ම අපි ඊළඟ බෑනේ CEO තමයි බෝඩ් සෙක්‍රටරි CEO නේ CEO ගෙන්නන්න ඕනේ මේමයි මම මේ මතු කරන කාරණේ තියෙන්නේ අර නිලධාරීන් විදියට ඕගොල්ලෝ වගකීමෙන් වැඩ කරන්න ඕනේ වගකීමෙන් වැඩ නොකිරීම විසින් අවසානයේ ඕගොල්ලා බිත්තියටම හේතු වෙන ඕගොල්ලන්ට ඊට පස්සේ කරන්න දෙයක් නැහැ නේද දැන් මේ මෙතන දැන් ඊළඟ මිනිට් එකෙත් ඔයාලගේ විරෝධතාවය සටහන් වෙලා නැත්තම් ඔබතුමත් මේකේ වගකීම යුත්තේ මම බලපු මිනිත්ස් වල තිබුණා ඔව් වෙන්න පුළුවන් මම මේ මතු කරන කාරණේ හරි අපි ඊළඟ හරි අපි ඊළඟ කාරණේට මූව් වෙනවා එතන අත්‍යවශ්‍ය කාරණේ කියන්නේ බේත් වර්ග 187ක් ඔය යටතේ ගෙනල්ලා තියෙනවා මේ නිරීක්ෂණයට මේ හම්බෙනකොට ගෙන්නවල තියෙනවා ඈ CID එකෙන් කතා කරා මට CID එකේ ලියුම තිබුණා හරි නෑ හරි ඔව් එතකොට මේ අපිට දැන් මෙන්න මේ තව වාක්‍යයක් තියෙනවා අපිට කාලේ 6:10 නේ හරි දැන් ඕකයට තමයි ඇත්තටම මේ රිටුක්සිමැබ් ඔය හියුමන් ඉමුනෝග්ලොබුලින් ඔය ඔක්කොම කතන්දර ටික එන්නේ ඔය මේ සර්ටිෆිකේට් එක සම්බන්ධවත් මට අපිට තියෙන ප්‍රශ්නේ මේ සර්ටිෆිකේට් එක එතකොට සර්ටිෆිකේට් එක ඉෂුව කරද්දී WR එකක් දැන් මේ ස්පෙෂල් මේ පාත් එකේ මොකක් හරි සාතිකයක් දෙනවනේ ගේන්න කියලානේ. ඒතොර ඒකේ තිබුණු මොකක් හරි දැන් ඒක කොහොමද යාලේ එතකොට තනියම මෙයා ලියුමක ලියලා දෙනවද මොකද්ද ඔක විදිය? ඒ සාතික නිකුත් කරන්නේ කොහොමද? WR එක සාමාන්‍ය ක්‍රමයේ දෙක සබ් කමිටියට දැම්මයින් පස්සේ රෙකමෙන්ඩේෂන් එකත් එක්ක මේ ඒ ඩිවිෂන් එකෙන් තමයි ඒක නිකුත් කරන්නේ නෑ ඒ දැන් මේ මොකක්වත් වෙන්නේ නෑනේ ඩිවිෂන් එකෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ WR සහතික මේ CEO සයින් කරලා ප්‍රිපෙයාර් කරලා තියෙන්නේ සූදානම් කරලා තියෙන්නේ ඩිවිෂන් එකෙන් ඒක දැන් මේ ක්‍රියාවලියට එතකොට ආයතනයේ යම් සම්බන්ධයක් තියෙනවනේ නේ තියෙනවා එතකොට දැන් ඔබතුමා කියන විදිහට ඒ ඩිවිෂන් එකේ ඉන්න නිලධාරීනුත් මේකට සම්බන්ධද මේ WR එක ඉෂු කිරීම නෑ ඒ නිලධාරීන්ට CEO මිනිට් එකක් දාලා තියෙනවා ඒකනේ සම්බන්ධ ඒ කියන්නේ එයාට CEO මිනිට් එකක් දාලා දෙනවා මේක නිකුත් කරන්න ලෑස්ති කරන්න කියලා ඒතකොට ඩිවිෂන් එකේ මම කියන්න උත්සාහ කරේ විගණතුමා ඒ ලේඛන තියෙනවා ඒ කියන්නේ ඩිවිෂන් එකේ තියෙනවා ඒක මෙතන තියෙනවා මේ 2022 දෙසැම්බර් මේ වාර්තාවේ අපේ වාර්තාවේ තියෙන කොටසක් මෙලෙස හදිසි මිලදී ගැනීම සිදු කිරීමේදී අභිලාෂ කැඳවීම යටතේ ඖෂධ අයිතම 285ක් හා අනායාචිත යෝජනා යටතේ ඖෂධ අයිතම 38ක් මිලදී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කළද කියලා එම ප්‍රමාණයන් තීරණය කිරීමේදී එම තීරණය කරන ලද අවස්ථාව වන විට සාමාන්‍ය ක්‍රමවේදයත් ඇණුම් ලැබීමට නියමිතව තිබුණු ඖෂධ තොග සම්බන්ධයෙන් අමුදානය යොමු කර නොතිබීම හේතුවෙන් ඒක ගැටලුව හරිනේ නේ දැන් කලින් අර දැන් WR එකෙන් ගන්නවා අඩු ගානේ කලින් ඖෂධ තොග තිබ්බද නැද්ද ඒවත් සැලකිල්ලට ගන්නවනේ දැන් මොකක්වත්ම නැහැ වෙන ඉන්වොයිස් එකයි වගේ කෑල් දෙකක් තුනක් විතරක් පාවිච්චි කරපු නිසා වෙච්ච අවුලක් ගැන කියනවා ඒ අනුව ඇතම් ඖෂධ එම කාල පරිච්ඡේදය තුලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වශයෙන් ලැබී තිබුණු අතර ඇතැම් ඖෂධ හදිසි මිලදී ගැනීමට සලකා සාමාන්‍ය ක්‍රමවේදයෙන් ගත් මිලට වඩා කැපී පෙනෙන ඉහළ මුදලක් වැය කරමින් මිලදී ගැනීමට කටයුතු කළද සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඇනවුම් කළ තොග ලැබෙන තෙක්ද එම හදිසි ඇනවුම් ලැබී නොතිබුණි. ඒක තමයි අපිට හම්බෙන නිරීක්ෂණය. එතකොට අනිත් කාරණේ තමයි මෙන්න මේ ඖෂධ අයිතම 38ම. ඒ කියන්නේ අනායාචිත යෝජනා යටතේ. මොකද ඒකට කියන්නේ මේ unsolicited මේ ප්‍රොපෝසල් යටතේ ඖෂධ අයිතම 38ක්. මිලදී ගන්න කටයුතු කරලා තියෙනවා මේ 38ම දීලා තියෙන්නේ සෙවරයිට් කියන එකම කම්පැනි එකට. එතකොට
ඒක දැන් අපි අර වෙලාවෙත් ඇහුවේ කම්පැනි කීයක් තිබ්බද කියලා. දැන් මේ 38ම නේද? WR දීලා තියෙන්නේ සෙවරයිට් කියන කම්පැනියට. ඒතකොට දැන් මෙතන ගැටලු ගණනාවක් මතුවෙන. දැන් මෙතන තියෙන සෙවරයිට් එකට තිබිච්ච මේ ෆේවරිට් එක මොකක්ද කියලා. ඔතන එක ප්‍රශ්නයක් අහන්නද? මේ සමාගමට දේශීය නියෝජිතයෙක් ඉන්නවද? මේක ඉන්දියන් සමාගමක් නේ. දේශීය නියෝජිතයෙක් ඉන්නවද? නිල වශයෙන් දේශීය නියෝජිතයෙක් නැහැ. ඒතකොට නිල නොවන දේශීය නියෝජිතයා කවුද? අපි හම්බෙන්න වරින් වර ආවේ නීතිඥයා තමයි මේක නඩුව ගියට පස්සේ. ඒ කියන්නේ නියෝජකයා කියන්නේ දැන් මෙයා බිස්නස් කරන්න එන්න එපයි මේ සමාගම. ඇවිල්ලා කතා කරන්න එපයි. ඒතර ඉන්දියන් සමාගමක් මේක. ඒතර කවුද ආවේ? නිල නියෝජිතයා කවුද ආපු? මේ අවස්ථාවේ කවුරු අමාත්‍යාංශයට ආවද කියලා දන්නේ නැහැ. සටහන් මොකුත් නැද්ද? කළා ඉල්ලීමක් කරපු මොකක් හරි එකක් ඇති. ප්‍රොකියුමන්ට් කරන්නේ MSD එකෙන් ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. අමාත්‍යාංශය අපිට දෙකම්තුමාට එහෙම අදහසක් නැද්ද? කවුද MSD එකේ අපේ ලෝකල් ඒජන්ට් කෙනෙක් හිටියද? අපේ MS අතන අපේ කවුද MSD එකේ මහත්මයා ඉන්නවනේ. ඔබතුමාට අදහසක් තියෙනවද? ඇත්තටම මේ දැනට කියන්නම් විදියක් නැහැ. මම ලිපිගොනු පරීක්ෂා කරලා බලලා තමයි කියන්නේ. බලලා මෙතනට වාර්තා කරනවද කවුද නියෝජිතයා කියලා? හරි. එතකොට අපිට දැනට අත්‍යවශ්‍ය මේ ඒ කියන්නේ අත්‍යවශ්‍යම දේ තමයි ඔන්න ඔය හදිසි මිලදී ගැනීම සඳහා තිබිච්ච පාත්‍රයකට තවත් හදිසියක් විදියට ඒ මොනිටරින් එක අයින් කරපු රෙගුලේෂන් එක අයින් කරපු ආකෘතිය ගැන අපිට තියෙන බරපතල ප්‍රශ්නයක්. ඒ ආකෘතියට තිය ආනයනය කරපු ඖෂධවල ඒවයි සමහර non essential drugs තිබ්බා කියලා කියුණා. ඒ වගේම ඒවයි ක්වොලිටිය අපි බලන මූලිකම කාරණා තුන. එෆිකසි එක නේද? සේෆ්ටිය සම්බන්ධව ඒ කිසිවක් පරීක්ෂාවට ලක් වෙලා නෙමෙයි මේ ඖෂධ එන්නේ. ඒතොර එහෙම ඖෂධ විශාල ප්‍රමාණයක් එතකොට ඔක්කොම අයිටම් 323ක් මේ කියන විදියට හදිසි මිලදී ගැනීම සිදු කරලා තියෙනවා. ඒ යටතේ අපි සාකච්ඡා කරලා තියෙනවා මෙලහටේ හියුමන් ඉමුනෝග්ලොබියුලින් වංචාව සම්බන්ධව. ඒතොර ඒකෙදි ඖෂධයකුත් නැතු දෙයක් මිනිස්සු අතරට ගිහින් තිබුණා. මේක දැන් ඉමුනෝග්ලොබියුලින් වගේ එකක් ගත්තොත් ඔබතුමාලාත් දන්නවා අපිත් දන්නවා නේද? මේ දරු පැටව අර මේ ගිලන් බාරේ සින්ඩ්‍රෝම් මේ වගේ මේ ආබාධ වලට පාවිච්චි කරපු එකක්. ඒ නිසා දරුවෝ කොච්චර නැති වුණාද කියලාවත් දන්නේ අපි. නේද? ජීවිතය අහිමි වෙච්ච ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ. මේ ඖෂධ වලින් වෙන දේ ගන්න රටට කිසිම වක්කීමක් නැහැ. කිසිවක් නැහැ. ඇත්තටම මේ සම්බන්ධව මෙන්න මේ ඖෂධ ඒක තමයි. දැන් මේ ඖෂධ වර්ග 323 නිසා ඔය ස්පෙෂල් පාත්වයකේ මේ ගෙනාවු ඖෂධ වර්ග ටික නිසා සිදුවුණු සමාජයට සිදුවුණු මේ ඛේද වාචකයේ සම්බන්ධව මොනම හරි ඇසෙස්මන්ට් එකක් අමාත්‍යාංශ සතු තියෙනවා. එහෙම කරලා තියෙනවද නැත්නම් NMR එක හරි දැන් මොකද නියාමන අධිකාරියක් විදියට නේ දැන් මේ සිද්ධිය යද්දී අඩුම ගානේ දැන් මට තේරෙන්නේ මෙතන CEO මැදිහත් වෙලා තමයි මේක ගේන්නේ. ගෙනල්ලා එයාම අස්සම් කරලා එයාම සර්ටිෆිකේට් දෙන එකක් තමයි මෙතන වෙලා තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ ඖෂධ ගෙන්නවනවා. හැබැයි දැන් තාම මේ මෙතන නෑ එතුමා ඒ බලය පවරගත්තේ කාගේ බලයද කියලා. එතකොට ලේකම් යම් මේ ඇප්‍රූවල් එකක් දීලා තියෙනවා. ඇඩිෂනල් සෙක්‍රටරි දීලා ඊට පස්සේ සෙක්‍රටරිගෙන් පස්සේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට ලේකම් ඒවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තුමාගේ ප්‍රකාශයකුත් මෙතන තියෙනවා. මිනිට් එකක්. හරිනේ. එතකොට හැබැයි දැන් මෙහෙම වෙලා ඔක්කොම වෙලා තියෙද්දි අඩුම ගානේ මේ 2022 නේ 2023 24 කාලේ හරි අපිට අවශ්‍ය වෙනවා මේ සමස්ත රටට වෙච්ච හානිය සම්බන්ධ ඇගීමක්. මේ මොකද විශේෂ පොඩි සරල වරදක් නෙමෙයි මේක. අපි වරදක් ඒ කියන්නේ සරල දෙයක් විදියට දකින්න බෑනේ. සමහරවිට මොකද හිතෙන්නේ ඔබතුමාලට මෙතෙක් දැන් මං හිතන්නේ දැන් එහෙම ඇසෙස්මන්ට් එකක් තියෙනවා කියලා. නෑ දැනට අපෙන් නම් ඇසෙස්මන්ට් එකක් කරලා නැහැ. මොකද මේ දත්ත තියෙන්නේ හොස්පිටල්ස් වල නිසා. මම හිතන්නේ රිටුක්සිමැබ් ගැන මම හිතන්නේ අමාත්‍යාංශිකයක් අධිකරණ ක්‍රියාවලියට රිටුක්සිමැබ් එක ඉමුනෝග්ලොබුලින් ගැන නම් අමාත්‍යාංශ මට්ටමින් ඇත්තටම විමර්ශනයක් කරා. මොකද මේ කේස් එකත් එක්ක ගියා.
ඊට අමතරව ඔය සිදුවිච්ච සමහර මරණ පිළිබඳව වෙනමම විද්වත් කමිටුවක් දාලා ඒකේ ගත්ත රිපෝට්ස් තියෙනවා. හැබැයි ඔය 300 ගාණක් ගැන නම් මම දැනුවත් නැහැ ඇත්තටම. එහෙම කියන්නේ සම්පූර්ණ බෙහෙත් 300 ගාණක් පිළිබඳව විමර්ශනයක් කරයි කියලා නෑ. නමුත් අර ඇත්තටම වෙච්ච සමහර ඩෙත් පිළිබඳවත් රිටුක්සිමැබ් සහ ඉමුනෝග්ලොබුලින් පිළිබඳවත් සම්පූර්ණ විමර්ශනයක් අමාත්‍යාංශයෙන් ඒකෙක් ප්‍රමාණය කොච්චරද මේ දැන්ට දැන් ඔබතුමා කියපු ඖෂධ දෙකට අදාළව මනුෂ්‍ය ඝාතන කීයක් වෙලා තියෙනවද? රිටුක්සිමැබ් එකේ ඉමුනෝග්ලොබුලින් එකේ ඩෙත්ස් මොනවත් වාර්තා වෙලා තිබුණේ නෑ. ඒතර ඇසන්ද වීම? ඒකේ අපිත් 27ක් හරි 28ක් හරි ඉන්නවා. ඇසන්ද වීම? ඔව්. ඒක අපි රිපෝට් කරලා තියෙනවා. ඒතර ඇසන්ද වීම 27ක් තියෙනවා නම් එතකොට ඒ අය සම්බන්ධයෙන් ඒ ජීවිත සම්බන්ධයෙන් ගත්තු ක්‍රියාමාර්ගය මොකද්ද? වන්දි ලබා දීම හරි ඒකට කැබිනට් පේපර් එකක් ගියානේ. කැබිනට් පේපර් එකක් ගිහලා ඒකේ වන්දි ලබා. ඒ කියන්නේ ඒකට වෙනම විමර්ශනයක් කරා. ඒතර 24 වන්දි දීලා තිනවා. වන්දි දැන් එක එක්කෙනාට එක එක ඒ කියන්නේ එක අවස්ථාවලින් ඉන්නේ ඒගොල්ලන්ගේ පෙනීමේ දුර්වලතාවය ඒ අනුව. ඔය ඉමුනෝග්ලොබුලින් කියන නෑ ඒක ඇසන්ද වීම ඒක වෙනම එකක්. හා ඒකයි ඉමුනෝග්ලොබුලින් සහ රිටුක්සිමැබ් වල දැන් ඔය මේ අධ්‍යක්ෂ ජනරල්තුමා දැන් ඔය රිටුක්සිමැබ් එකයි දැන් හියුමන් ඉමුනෝග්ලොබුලින් එකයි දෙකම ගත්තම ඉමුනෝග්ලොබුලින් එකකින් වෙච්ච හානිය සම්බන්ධව ඔය වගේ ඇසෙස්මන්ට් එකක් තියෙනවද? අපේ ඒ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් අපි ඉන්වෙස්ටිගේෂන් එකෙන් කරා. ඒක ඇත්තටම ඒක වෙනම හානි වෙච්ච ප්‍රමාණය ගැන ඇසෙස්මන්ට් එකක්. ඒ කියන්නේ දුන්න රෝගීන් ප්‍රමාණයයි සංකුලතා වාර්තා වෙච්ච ප්‍රමාණයයි ඒ ඔක්කොම තියෙනවා. තියෙනවනේ. ඔව්. එතන ගැටලුව තියෙන සභාපතිතුමනි දැන් ඉමුනෝග්ලොබුලින් වගේක් දෙනකොට මේක දෙන්නේ කොස්නායු ආබාධයක් තියෙන එහෙම නැත්නම් බරපතල තත්ත්වයක් තියෙන කෙනෙකුට. එතකොට එයාට මේක මේ දෙන බෙහෙතට එයා ආන්සර් කරන්නේ නැත්තේ ලෙඩේ හින්දාද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඔව් ඒක හරි. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් හරි ඇසෙස්මන්ට් එකක් ගන්න හරි අමාරුයි. අතර මේ තත්ත්වයේදී අර තෝරගෙන තියෙන්නේ මේ වගේ බෙහෙත් ටිකක් තමයි. ඔය ඉමුනෝග්ලොබුලින්, රිටොක්සිමැබ්, ඉරොනිටිකම්, ඒ කැන්සර් වලට දෙන ඒවා ෆැක්ටර් 7 ඔය ටික තමයි ඔය අයිසොලස් එකට දීලා තියෙන බෙහෙත් ටික. ඇත්තට මේ ඩිසිෂන් එක ගනිද්දී නේද මේ ඩිසිෂන් එක ගනිද්දී ආවරණය ඒ කියන්නේ නිදහස ගොඩනගාගත්තු ආකෘති ගොඩාක් අපිට හිතෙනවා නේද මේක තියෙද්දි. එතකොට ඒ කියන්නේ ඊළඟ අවුරුද්දට ඖෂධ සැලසුම් ගෙන්නන්න සැලසුම් කරනවට වඩා වෙහෙසිලා තියෙනවා. මෙන්න මේක ප්ලෑන් කරන්න. දැන් අපි අධිකරණයේදී අමාත්‍යාංශ නීතිඥයෙක් ඉදිරිපත් වෙනවා දැන්ට මේ අධිකරණ ක්‍රියාවලියට. අර මේ ඒ අධිකරණ ක්‍රියාවලියට අමාත්‍යාංශ මට්ටමේ නීතිඥයෙක් ඉදිරිපත් වෙනවද කියලා මම ඇහුවේ. නෑ ඒක නීතිපති දෙපාර්තමේන්තුවෙන්. දැන් අපි මේක තියෙන සාක්ෂිත අපිට පාවිච්චි කරන්න පුළුවන් නේ. අපි ගත්තොත් මේ දැන් ඔය ප්‍රෙග්නන්සි ලෝන් එක සම්බන්ධව ඇසන්ද වීම සම්බන්ධ කතන්දරේදී ඒ ඖෂධය ගෙන්නපු ආයතනට එරෙහිව මේ අමාත්‍යාංශය හෝ NMR එක පැත්තෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඔව් ඒ ප්‍රොඩක්ට් එක අපි විත්ඩ්‍රෝ කරලා තියෙන්නේ. ඒක තමයි ඒ කලිනුත් වැඩේනේ. දැන් අපි අර බ්ලැක් ලිස්ට් කරලා නැහැ. බ්ලැක් ලිස්ට් කරලා නැහැ. සමාගම මොකද්ද? සමාගම මොකද්ද? දැන් ඊට පස්සේ ඖෂධ ගෙන්නවල නැද්ද එයාලා? ඒකේ සමාගමේ නම පොඩ්ඩක්. ඒතර 27 දෙනෙක්ගේ අසන්ද කිරීම කරපු සමාගමක් බ්ලැක් ලිස්ට් කරන්න තීන්දුව නොකිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක සරලයිද ඔබතුමාලාට? ඒ කියන්නේ දැන් කොච්චර අසන්ද වෙන්න ඕනද? කී දෙනෙක් මැරෙන්න ඕනද ඒ වගේ ඩ්‍රග් ගෙන්නන කම්පැනියක් බ්ලැක් ලිස්ට් කරන්න? ඒ 27ක් අසන්ද වීම මදීද? ඒ සමාගම ඒ තීන්දුව ගන්න. සමාගමේ නම මොකක්ද? නම සමාගමතුමා? සමාගමේ නම? ඒක තමයි උතන අර කලින් කියව ප්‍රශ්නේ එනවා. දැන් ඔබට ඔබේ දරුවට මට එහෙම වුණාට පස්සේ අපි එහෙම හිතන්නේ නැද්ද? මගේ ඇස් දෙක අඳ වුණා නම් මගේ දරුවෙක් ඔබේගේ දරුවෙකුට ඒක වුණා නම් ඒ සංවේදීකම ඇයි දැනෙන්නේ නැත්තේ අපිට? අපි මේ අහන්නේ සමාජයේ තියෙන කන්සර්න් එකනේ. එතකොට මං හිතන්නේ දැන් වුණත් කාලය තියෙනවා ඔය වෙදියේ යම් ක්‍රමයක් ගොඩනගාගත යුතුව තිබෙනවා. දැන් ඔබතුමාලා මේ බොහෝ අය මෙතන අලුතෙන් කටයුතු කරන අය නම් අපිට පොඩි මේ දැන් අඩු ගානේ ඒවට අදාළ ඇසෙස්මන්ට් එකක් ඕන මොකද නේද? මේ ප්‍රොසෙස් එකෙන් වෙච්ච හානිය ගැන සමාජයේ මේ කටයුත්ත අවශ්‍ය වෙයි. ඒතොර ඒකත් කරන ගමන් අපිට තව ඕන කාරණා දෙයද කාලේ සමතුමා සමාගමේ නමත් පොඩ්ඩක් අහගෙන. සමාගමේ නම. ඔව් සමාගමේ නම. ඈ? අපි අත්‍යවශ්‍ය නොවන මොකද? ඒක හරියට සනාථ කළාම නම ප්‍රකාශ කරන හින්දා හරියට සනාථ කළා මම කියන්නම්. හරි. එතකොට අර බලය ලැබුණේ බලය දුන්නේ කවුද? ඇත්තරම ලේකම්ද හිතලේ කාර්ය කරේ
ලේකම්වරයාගේ තැනින්ද ආවේ? එහෙම නැත්නම් මේ හිටපු CEO එයාට හිතෙන නිසා මේක පාස් ට්‍රැක් එකක් බවට පත් කරගන්න මැදිහත් වුණාද කියලා අපි හිතන්නේ එහෙමම කියලා. මොකද ඉමුනෝග්ලෝබිලින් වංචාවේදීත් අපිට සෑහෙන කරුණු ප්‍රමාණයක් හිරිදලා වෙලා තියෙන නිසා නේද? ඒතොර ඒ සියල්ල තියෙනවා. අපි ගත්තොත් මෙන්න මේක. මේ තියෙන්නේ ඇත්තටම කරපු මේ පරීක්ෂණය තියෙනවා. ඒක තමයි මේ පොත මම අර මුලටම පෙන්නුවේ. ඒකේ තියෙනවා නිර්දේශ යටතේ ප්‍රත්‍යක්ෂ ආරක්ෂාකාරී සහ නිවැරදි තත්ත්වයෙන් යුතු ඖෂධ මහජනතාවට ලබා දෙන බවට වූ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීමට ස්ථාපිත කර ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඒවකට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමේදී තාක්ෂණික කමිටුවක නිර්දේශය හරහා සිදු කර තිබුණි. නමුත් එම ක්‍රමවේදයටද බැහැරව යමින් විශේෂ ක්‍රමවේදයක් යටතේ ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතික නිකුත් කිරීමට කටයුතු කිරීම නිසා ඖෂධවල ගුණත්වය පිළිබඳව පරීක්ෂා කරන බවට තහවුරු කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව මෙරටට ඖෂධ ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් කර තිබුණු බැවින් ඉහත විශේෂ ක්‍රමවේදයේ නිර්දේශ කර තිබුණු අධිකාරී එවකට සිටි ප්‍රධාන විධායක නිලධාරියාද ඒ අනුමත කර තිබුණු පාලක මණ්ඩලයේද සම්බන්ධයෙන් විමර්ශනය කර නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කෙරේ. මේක තමයි මේ නිර්දේශය. ඒ වගේම එම තියෙනවා තව කීපයක්. ඒතොර නිර්දේශයට තියෙන එම නිර්දේශ ගොඩාක් තියෙනවා. එතකොට අපි මේ ක්‍රියාවලියේදී අද දවසේ සාකච්ඡාවට ගතපු කරුණු ප්‍රමාණය ගත්තම වැදගත් කරුණු ප්‍රමාණයක්. ඒතොර අපේ අපේක්ෂාව තමයි මේක නියාමන අධිකාරියක් ලෙස තමන්ගේ වගකීම නැවත වරක් තමන්ගේ අතට ගන්න එක. දැන් මේ නැත්තම් මේක වැය කරපු කාලේ අපරාධයි. මේක නේද? මේකෙන් රටේ ජනතාවට ලැබෙන ඖෂධ වල වගකීම පනතින් පවර්ලා තියෙන වගකීම අපි පනතේ දුර්වලතාවයන් ගොඩාක් පළවෙනි සෙෂන් එකේ අපි මුල් කොටසේදී කතා කරා. ඒ දුර්වලතාවයන්ුත් මග ඇරගෙන ඒ ලිඛිතව තියෙන කොටසේ දුර්වලතාවයන් ටික දැන්ට හදලා නැති ටික යම් ප්‍රමාණයකට ඔබතුමාලා බැඳිහත් වෙලා තියෙනවා. ඒක නැවතත් ස්තුති කරනවා. හැබැයි අපි මේ කොටස යටතේ සාකච්ඡා කරා. දැන් නවත හිතලා පනතට කරුණු එකතු කළ යුතු තැන් කීපයක්. ඒ කියන්නේ මේ මොනිටරින් එක අවභාවිතා වෙච්ච ආකාරය. ඒකන මගින්ම වෙච්ච මේ සමාජයට වෙච්ච හානිය. ඒක තමයි කතා කරේ. එතකොට ඔබතුමාලා දැනුවත් හෝ නොදැනුවත් සමහර කාර්යයන් වලදී අහුවෙලා තියෙනවා. වැඩ කළා තියෙනවා. ඒක නෙමෙයි තියෙන්නේ නේ. තනි පුජ්‍යලයකට දෙන්නෙකුට පුළුවන් වෙලා තියෙනවා මුළු නියාමන බොඩි එකක් නියාමන අධිකාරිය වගේ සමස්ත ආයතනයක් මුළු ක්‍රියාවලින්ම බැහැර කළා තනි ඌමනාවකට කටයුතු කරන්න. ඒක නිකන් ඇත්තටම මේ ඒක පැහැදිලි කරන්න මොන වචන වලින් කිව්වත් පුළුල් දැක්මක්. ඒ කියන්නේ අර කියන්නේ අපි බර්ඩ් අයි view එකෙන් බැලුවම පේන එකක් තියෙනවා. ඕක තමයි යථාර්ථය. ඒකට ඔය යථාර්ථයට ඔබතුමාලට මුහුණ දෙන්න වෙනවා. නැවත එවැනි ආයතනයක් බවට පත් නොවීම සඳහා කටයුතු කිරීමේ උවමනාවක් තියෙනවා. එතකොට අපි අද දවසේ ලබා දීපු ඒ සියලුම නිර්දේශ අපි ලිඛිතවත් ඔබතුමාලට දැනුම් දෙන්නම්. ඒ වගේම අපි තවදුරටත් තව කරුණු කීපයක් තියෙනවා සාකච්ඡා කරගන්න අවසාන වාර්තාව සපයන්නට කලින්. ඒක නිසා තුන් දෙනෙක් අපේ മന്ത്രിතුමන්ලා තුමියන්ලාගේ තුන් දෙනෙක්ගෙන් යුතු කමිටුවක් කමිටුවක් නම් කරනවා. ඒක දැනුම් දෙන්නම් සහ දිනයක්. ඉතිරි කරුණු සම්බන්ධවත් අපිට යම් විමර්ශන කීපයක් කරගන්න තියෙනවා. ඒතකොට තමයි මේ නිර්දේශ අපිට දී ගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් ඔබතුමාලත් නැවත අද දවසේ මැදිහත් වෙච්ච ආකාරයටම මැදිහත් වෙලා කටයුතු කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම අද ඊළඟ දවසේ අපි මෙන්න මේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ නේද? අද දවසේ මග ඇරුණු නිලධාරීන් යම් ප්‍රමාණයක් නේද? අපි ගෙන්න ගන්න කටයුතු කරමු. මොකද වුන් ගෙනුත් අපිට සාකච්ඡා කරගෙන කරුණු ගොඩක් තියෙනවා. කම්පැනි නම අවද්දන්නේ. කම්පැනි නම චමි කෙමිස්ට්. මොකද? ලේජන්ගේ නම චමි කෙමිස්ට්. චමි කෙමිස්ට්. චමි කෙමිස්ට්. හරි. ඉතින් කාල වේලාව 6යි. තවත් ඇත්තටම මේ වගේ වාර්තාවක් අපිට දීලා මේ සම්බන්ධයෙන් අපිව මේ දැනුවත් කරපු මේ තියෙන මිනිස් ශ්‍රමයක්නේ. අධ්‍යක්ෂ අපේ ඔඩිටර් ජෙනරල්තුමාට මේ කාර්ය මණ්ඩලයට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මේ මිනිස් ජීවිත පිළිබඳව ඕගොල්ලෝ ලොකු වැඩක් කරලා තියෙනවා.
මේ ඇත්තටම ඔයගොල්ලන්ට කෘතඥතා වෙනවා අපි මහජන නියෝජිතයෝ විදිහට මේ කරපු මහන්සිය ගැන. ඉතින් අපි අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලනවා ඔබතුමාලාට ලොකු කාර්යභාරයක් තියෙනවා වෙච්ච වැරදීම් නිවැරදි කරන්න. අපි මිනිස් ජීවිත වෙනුවෙන් අපි දෙගොල්ලොම වැඩ කරන්නේ. ඒ නිසා අපි ඉදිරියේදී හොඳ සෞඛ්‍ය පද්ධතියක් හදාගන්න අපි කවුරුත් කටයුතු කරමු කියලා ඉල්ලා සිටිනවා. හරි. එහෙනම් මේ අපි නැවත අද දිනේ දෙනුම් දෙන්න. අපි මේ ලිඛිතව මේ කරුණු ටිකක් දෙනුම් දෙන්නම්. ඒ ඉදිරි කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලමින් අද දවසේ වැඩ කටයුතු මෙතනින් සමාප්ත කරනවා. බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට.